ආයිබෝවන් ඔයාලා හැමෝටම ඔන්න අදත් අපි වීඩියෝ එකකින් ආවා. දැන් අද අපි කතා කරන මාතෘකාව ටිකක් වෙනස් එකක්. ඒ මොකද්ද කිව්වොත් අපි අද කතා කරමු අපි අපේ සමාජයේ සතුරන් ඇති නොකරගෙන ඉන්න විදිහ. ඇත්තටම අපේ සමාජයේ ඉන්න මිනිසුන් අපිට සතුරු විදිහට පේන්නේ නැතිව හැම මිනිස්සෙක්ම එකම මිනිස්සේ හැම මිනිස්සෙම එකයි කියන මාතෘකාවට එන්නයි අපිට ඕනේ. ඉතින් මම කැමතියි ඔයාලත් එක්ක මේක ගැන කතා කරන්න. ඉතින් ඔයාලා හිතන්න කොහොමද අපිට මේ හතුරු කියන කට්ටිය හැදෙන්නේ කියන එක හිතන්න බලන්න. ඇත්තටම අපිට සතුරු ජීවිතේට වැදගත්ද? ඇත්තටම නැහැ. අපේ ජීවිතේ සතුරු ඇති කරගන්න හරිම නරක දෙයක් තමයි මේ සතුරු ඇති කරගන්නවා කියන්නේ. ඉතින් ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න ඔයාලගේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු වලට යම්කිසි කුමන හෝ බාධාවක් එනමනම් ඒ බාධාවට තවත් පිටස්තර කෙනෙක් සම්බන්ධයි නම් ඇත්තටම කොච්චර දුක හිතෙනවද නේද? ඔයා හිතුවොත් දැන් ඔයා ළඟින්ම ආශ්‍රය කරපු යහළුවෙක් ඔයත් එක්ක තරහ වෙනවා. ඔයාගේ සතුරෙක් බවට පත් වෙනවා. නමුත් ඔයා යන මේ ගමන් මගේ ඔයා මේ නැගලා යන්න හදන මේ පඩිපෙළ සහයෙන් නගින මේ පඩිපෙළේ ඔයාගේ කකුලෙන් අදින්න ඔයාගේම හොඳම යාළුවා ඔයාගේ ළඟ හිටියොත් මගේ කකුලෙන් අදින්නේ මගේ හොඳම යාළුවා කියලා ඔයාට දැනුණොත් හිතට කොයිතරම් වේදනාවක් දැනේද කියලා ඔයාලා හිතන්න. ඒක තමයි. ඒ නිසා මම කියන්නේ අපි හතුරන්ව හදාගන්න නැතුව ඉමු. ඒක කොහොමද කරන්නේ? මෙන්න මෙහෙමයි. අපි දන්නවා සාමාන්‍යයෙන් සමාජයේ මනුස්ස වර්ගයේ හැමෝම එකම විදිහට හිතන්නේ නැහැ. තමන්ගේ සිතුවිලි විවිධාකාරයි. දැන් මම හිතන විදිහට නෙවෙයි ඔයාලා හිතන්නේ. ඒතකොට ඔයා හිතන දැන් කියනකො මාව බලන එක්කෙනෙක් ගමුකෝ. එයා හිතන විදිහට නෙවෙයි තවත් කෙනෙක් හිතන්නේ. ඉතින් අපි ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ මිනිස්සෙක් වෙලා ඉපදුනා නම් මේ සියලුම අංග සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ නැහැ. සමහරක් මිනිසුන්ට තියෙනවා යම්කිසි අඩුපාඩු. මම ඒව ගැන කතා කරන්න වැඩි කැමති නැහැ. මොකද ඇත්තටම ඒක හරිම දුක් හිතෙන කාරණාවක්. ඇත්තටම මං හිතන්නේ ශරීරයේ කොච්චර අඩුපාඩු තිබුණත් ඒ මිනිස්යාගේ හිතේ ඒ පෝසත්කමින් අඩුපාඩුවක් තියෙයි කියලා. ඉතින් ඒ වගේ විවිධාකාර වෙනස් වීම මත තමයි මිනිස්සයා මේ ලෝකෙට බිහි වෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕන අපි කෙනෙක් ආශ්‍රය කරනකොට ඒ කෙනා ඇත්තටම අපි ගැන හිතන්නේ කොයි විදිහටද කියන එක අපි තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. අපි දන්නවා නම් සමාජයේ දැන් අපේට ලං වෙන්න හදන කෙනෙක් සමාජයේ තියෙන පිළිගැනීමක් තියෙනවානේ. ඒ පිළිගැනීම කොයි විදිහටද ඒ මිනිස්සයාට ඇති උනේ කියන එක අපි හොයලා බලන්න ඕනේ. යම්කිසි කාරණාවකදී එක මිනිස්සෙකුට අපි කියමු මේ මිනිසයා කේලම් කියනවා හැමෝගෙම පවුල් කඩාකප්පල් කරනවා මෙහෙම මිනිස්සෙක් කියලා ලේබල් අලවලා තියෙන මනුස්ස කොට්ටාසයක් ඉන්න ඔයාලා දන්නවා. නමුත් අපි ඒ මිනිස්සයාගේ ඒ නරක පැත්ත විතරයි අපි ඇත්තටම දන්නේ. අපි හොඳ පැත්ත ගැන බැලුවෙම නෑ නේද? ඒක තමයි. මොකද ඒ වගේ මිනිස්සෙක්ගෙත් හොඳ පැත්තක් තියෙනවා. ඒක නිසා අපිට කවදාවත් මිනිස්සෙක් හතුරෙක් විදිහට බලන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද හැම මිනිස්සෙක්ගෙම හොඳ පැත්තක් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ අපිට හම්බෙන සියලුම මිනිස්යන්ගේ හොඳ පැත්ත පමණක් බලන්න. තේරෙනවද? හොඳ පැත්ත පමණක්. ඔයාලට තේරෙනවද මං කියන දේ? ඒ මිනිස්යාගේ කොච්චර වැරදි තිබුණත් අපිට ඒක අදාළ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකද කිව්වොත් එයා අපිට වැරද්දක් කරලා නැහැ. සමාජයෙන් අලෝපු ලේබල් එකකට තමයි අපි එයා වැරදිකාරයෙක් විදිහට කෝණ කරලා බලන්න හදන්නේ.
ඉතින් එහෙම ඇත්තටම හරි වැරදි. ඒ මිනිස්යව සමාජයෙන් ඒ තත්ත්වෙන් ගොඩ ගන්න නම් අපි තවත් ඒ මිනිස්යව කොන්කරනකින් වෙන්නේ ඒ මිනිස්යා තවත් ඒ වැරද්ද එක දිගට කරන එක. එතකොට තමයි සතුරු හැදෙන්නේ. තේරෙනවද? ඒ නිසා අපි බලන්න ඕනේ හැම මිනිස්සෙකෙම හොඳ පැත්ත විතරයි. අපිට නරක පැත්තෙන් ගන්න දෙයක් නෑ නැත්තරම. ඇත්තටම මේ නරක වයිබ්‍රේට් එක කියන්නේ අපිට ඇත්තටම හොඳ නෑ ඇඟට. අපි ගන්න ඕනේ මිනිස්සෙගේ හොඳ පැත්ත විතරයි. ඔයා කියන්නේ ඔයා දැන් අපි කියන අපේ එහා පැත්තේ ගෙදර මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා හරිම නරකයි කියලා මේ සමාජයෙන් ලේබල් ගහලා තියෙනවා. නරකයි හැමතැනම යනවා. චරිතය හොඳ නෑ. එම කියලා කියනවා කියමුකෝ. නමුත් ඔයාලා බලන්න ඕනේ ඒ කෝණයෙන් නෙවෙයි. ඒ අනිත් අයගේ මතේ. මං කිව්වේ ඒකනේ පටන් ගත්ත ගමන් එක එක්කෙනාගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්. ඔයාලා වෙන්න. ඒ මිනිස්සයා දිහා සමාජ බලන ඇහින් ඔයාලා බලන්න එපා. ඔයාලගේ ඇසින් බලන්න. ඔයාලගේ හදවතින් ඔයාලා බලන කෝණින් ඔයාලා බලන්න. අනිත් අයගේ කෝණින් ඔයාලා මනින්න යන්න එපා මේ මිනිස්සයාව. එහෙම මනින්න ගියොත් තමයි හතුරු හැදෙන්නේ. ඉතින් හැම මිනිස්සෙකුටම තියෙනවා ව්‍යාජ නොවන අපිටම ආවේනික ගති පැවතුම්. ඒවා වෙනස් කරන්න බෑ. ඒවා වෙනස් කරන්න යන්නත් එපා. ඒ මොකද වැඩක් නැහැ. ඒක තමයි මේ මනුස්ස ස්වභාවයේ හැටි. ඒ නිසා අපි දන්නවනම් වැරද්දක් කරන මිනිසෙක් අපිට යම්කිසි දෙයක් කියනකොට අපි තරහ ගන්න නරකයි. ඒ මොකද අපි දැනගන්න ඕනේ අපි හිතන්න ඕනේ අපිට මොලේ තියෙනවනේ මේ වෙලාවට නේද? ඒ මිනිස්සයා මොන අදහසින් අපිට ඒ දේ කිව්වත් ඉරිසියාවකින් කුහකකමකින් කොහොම කිව්වත් අපි දැනගන්න ඕනේ අනේ මේ මිනිස්යාගේ ඒ හිතන විදිහ හරිම පුදුමාකාරයි. ඇත්තටම පව් නේද? ඇත්තටම පව්. ඇයි මෙයා මාව ජජ් කරන්නේ? ඇයි මෙයා එක කෝණයකට මාව දාන්නේ? ඇත්තටම පව්. කවුද පව්? අපිද? නෑ. ඒ මිනිස්යා තමයි පව්. ඒ නිසා මම කියන්නේ ඕනම කෙනෙකුට විවේචනය කරන්න ඉඩ දෙන්න. නමුත් ඔයාලා දන්නවා ඔයාලා කවුද කියන එක. තේරෙනවද? ඔයාලගේ ජීවිතේ ඔයාලගේ දේවල් ඔයාලා තරම් වෙන කවුරුත් දන්නේ නැහැ.